ගත්තේ 1850යි. රුපියල් 500ක් ලාභයි. කඩකාරයා කිව්වා අනේ දාන්න නම් එපා කියලා අපිට ගෙවන්න විදියක් නැහැ කිව්වා. මිල පාලනය කරලා තියෙනවා. මිල පාලන කොමිසම මොකටද? බලට හීනි කෝටු වෙන්න මේලම් ගහන්න ඕන. වසන්ත නිකන් නෝන්ඩි වැඩ කරන්න එපා. හැම කඩේකම තියෙනවා. කොයකෝ මිල පාලන පටලිමන්සේ තොපි බුදිද? කාලා කන්නි ඇති කරේ. අපි ජනතාව වෙනුවෙන් තමයි හඬ නගන්නේ ජනතාවාදී ආණ්ඩුවක් කියලා ගෙනාවේ. අපි විරුද්ධ නෑ. උන් චොපර් ගත්තට, උන් හෙලිකොප්ටර් ගත්තට, උන් රෝල් රොයිස් ගත්තට අපි විරුද්ධ නෑ. හාල් පරිභෝජනයේ දවසට කිලෝ ලක්ෂයක් විතර එනවා. රුපියල් 500 ගානේ ලක්ෂ වැඩි කරොත් කොහමද? පඩපබු කැවුත්ත හුරන් කන්න එපා. ඇයි ආණ්ඩුවට හයිය නැත්තේ? ආණ්ඩුව විපක්ෂයට යනවා. වසන්ත කියයි කොහමද මේක අඩු කරන්න විදිය? ඒතර අනිත් එක නේද? නාමල් රාජපක්ෂ නෙමෙයි නාමල් කරුණා. නාමල් කරුණාවත් කියයි මේ කියලා. අයි ලාල් කාන්තත් කියයි සහෝදරයා මේක මෙහෙමයි වෙන්න ඕන. දැන් තෙල් පෝලිම් පෙට්‍රල් පෝලිම් ඒක මේ ලංකාවේ ප්‍රශ්නයක්. අපිට මේක මිල අඩු කරන්න පුළුවන් නේ අපෝ. මේ හැමතැනම හෙන ගහනවනේ. හාල් මාෆියාකාරයින්ට තොපි බය මොකද? ගෑස් නැති උනට ප්‍රශ්නයක් නැහැ. ඒතකොට තෙල් නැත්තත් ඒක ප්‍රශ්නයක් නැහැ. මිල කොමිසම ක්‍රියාත්මක කරන්න ඕන. අඩෝ ඩඩ්ලි බලට කෝටි ගණන් තියෙනවනේ රෝල් රොයිස් තියෙනවනේ. ගෙනපන්කෝ තෙල් නෙවා. හාල් මාෆියාවේ තොපි ගෙනපන්කෝ මේ වෙලාවේ තෙල්. තොපිට ගෙන්න බෑද තෙල්?